පේනවද අපේ වත්තට වතුර දාලා තියෙන්නේ. ඉතින් එක දිගටම මේ විදිහට වැස්සොත් අපේ ගේත් යට වෙනවා. මුළු වත්තම දැන් යට වෙලා තියෙන්නේ. පේනවනේ. ඉතින් අපේ චූටි පැටියත් ඉන්න නිසා එයාව පරිස්සම් කරගන්න ඕන නිසා මටයි චූටි පැටියටයි ගෙදරින් යන්න වෙනවා. කොහෙට හරි ගිහිල්ලා ඉතින් පරිස්සමින් ඉන්න වෙනවා. පේනව නේද? මේ විදියට එක දිගට වැස්සොත් නම් ගේ අනිවාර්යයෙන්ම යට වෙනවා. ඉතින් මේ අත්දැකීම මට කලින් නම් තිබුණේ නැහැ. මැරිකලලා හස්බන්ඩ්ගේ ගෙදර ආවට පස්සේ තමයි මම පළවෙනි පාරට මේ අත්දැකීම වින්දේ. ඉතින් ඒ හින්දා ගොඩාක් බයෙන් තමයි මේ ඉන්නේ. කලින් නම් මේ ඉඩම මෙහෙම යට වෙලා නැහැ. ළඟක ඉඳන් තමයි මේ යට වෙන්න පටන් අරගෙන තියෙන්නේ. ඉතින් තමන් ආසාවෙන් හදපු ගෙවල් දාලා ඉඩම් කඩම් දාලා කොහෙවත් යන්නත් බැහැ. ඉතින් මොනවා කරන්නද? මේ දුක අපි විතරක් නෙමෙයිනේ. ගොඩාක් අය මේ ගං වතුර පීඩා විඳිනවනේ.